everyone, welcome back to my YouTube channel. I am Deniti Sindanayaka. ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි අපි ලස්සන ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ කන්න ෆැමිලි අපි හැමෝම එකතු වෙලා හරිම අපූර්ව ගමනක් තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් හරිම ඉක්මනට ඊයේ කියලා අද ලෑස්ති වෙන ගමන. එහෙමනේ කොහොමද අපේ කට්ටිය ට්‍රිප් යන්නේ? ඉතින් මේ ගමනට අපේ මල්ලි නම් එකතු වෙන්නේ නැහැ. අම්මයි තාත්තයි මල්ලි තමයි මේ ගමන යන්නේ. ඔන්න ඔය විදිහට අපි ගමන පටන් ගත්තා. අපි උඩබලවේ ඉඳන් ගොඩකෙවලට ඇවිල්ලා රක්කාන පාරේ තමයි මේ යන්නේ. ඊට පස්සේ රක්කාන ටවුන් එකෙන් සිංහරාජ ආරණ්‍ය සේනාසනයට තමයි අද අපි මේ චාරිකාව යන්නේ. ඇත්තටම මේක චාරිකාවක් කියලා කිව්වට අපි යන්නේ දානමය පින්කමක් කරන්න. ඉතින් දැන් මේ පහුවෙන්නේ වංගු 10. වංගු 10න් වංගු කීපයක්ම තාමත් හදන ගම. හරිම ලස්සන පරිසරයක්. මම පුංචි කාලේ ඉඳන් මේ පැත්තට මාරම විදිහට ආදරේ ඒ වගේම ආසයි. ඉතින් පුංචි කාලෙත් මම මේ වගේ දානයක් දෙන්න ගිහින් තියෙනවා. ඊට පස්සේ මට මතක ඇති කාලේ යන පළවෙනි අවස්ථාව තමයි මේ. ඉතින් පුංචි කාලේ මම මෙතනට යද්දි මේ විදිහට ලස්සනට පහසුකම් සහිතව හදලා තිබ්බේ නැහැ. හැබැයි දැන් හැමෝටම ඇවිල්ලා මේ දානේ දෙන්න, ඒ වගේම නැවතිලා ඉන්න, උයන්න හැම පහසුකමක්ම මෙතන හදලා දෙනවා. ඉතින් අපි ගියපු ගමන් කරේ කුස්සියස් කරලා අපි ගෙනිච්ච බඩු ටික ඔක්කොම පිළිවෙලට ආස් කරන එක. ඉතින් එතන මෙන්න මේ වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි අපිට දීලා තිබ්බේ. ඊට පස්සේ අපි උණුත් ඒකක් ඔය සීතලේ ඉන්නවා. ඇත්තටම සිග්නල් පොඩ්ඩක්වත් නැහැ. දැන් හරිම සීතලයි. දැන් වෙලාව හවස 5ට වගේ. අපේ ගිලම්පස ලෑස්ති කරන්න තියෙනවා. ඉතින් තේ පීලා ඉවර වෙච්ච ගමන් අපි යනවා පොඩ ඇවිදලා එන්න. පිටු කොපිට යන්න. Baby, හැරිසන් මාමා වැඩ. බරටම හැරිසන් මාමා වැඩ. මෙන්න මේ විදිහට අපි හැමෝම ඉක්මනට ගිලම්පස ලෑස්ති කරලා ඊට පස්සේ බණ දේශනාවට සම්බන්ධ වෙලා ඊට පස්සේ ආයෙත් පටන් ගත්තා රැට අපිට කන්න කෑම උයන්නයි. ඒ වගේම හෙට උදේ හීල් දානෙට, ඒ වගේම දවල් දානෙට අවශ්‍ය කරන අනිත් එළවලු ටික හදලා තියන්නයි වැඩ පටන් ගත්තා. ඉතින් හරිම අපූර්ව රාත්‍රියක් වුණා මේ රාත්‍රිය. මොකද අපි හැමෝම එකට පවුල හැමෝම එකතු වෙලා දානෙට අවශ්‍ය කරන බඩු ඉතින් මේ වෙලාවට තමයි ආසනෙට ඉවර කරලා හැමෝමත් එක්ක කතා කරගන්න දවසක්. ආධ්‍යාත්මික පැත්තට කතා. කවුරුස්සර කතා. දැන් 12ක් පහුවෙලා. දැන් ආයේ උදේට කනවා. මේ අද උදේට කන්නේ කරන්නේ. 12 පහුවෙලා. උදේට කන්නේ මේ. ඔයාලා ජිම් කරන්න ඕනේ නැහැ. ඔන්න අපේ දෙවනි දවසේ පටන් ගත්තා. ඉතින් කලින් රෑ වෙනකන් හිටියට මම ඉක්මනට ගිහින් නිදාගත්තා. ඊට පස්සේ මේ තමයි අපේ දෙවනි දවස. හරිම ලස්සනයි. ඒ වගේම හොඳටම සීතලයි. ඔයාලත් මෙතෙන්ට දානයක් දෙන්න යනවා නම් මම highly recommend කරනවා. ගොඩක් bedsheets, ඒ වගේම ජර්සි හැම දෙයක්ම අරන් යන්න. චූටි ළමයින්ට නම් හරිම අමාරුයි සීතල දරා ගන්න. ඉතින් මේ විදිහට තමයි අපි දෙවනි දවසේ ආයෙත් උදේම
කෑම ලෑස්ති කරන්න පටන් ගත්තේ. ඉතින් මේ ඉන්නේ අපේ නැන්දල මාමල ටික. ඒකනේ කොච්චර සම්මානයක් උනනගත්තත් වෙන්නේ නැහැ. අර ඉන්න අම්මාගේ තාත්තාගේ ළමයි ටිකගේ නාස්තිකාගේ ඉන්න සහෝදරයෝ හරි අපිත් එක්ක එන අවසාන තැනකද? අපිත් එක්ක එන අවසාන තැනකද? අපිත් එක්ක එන අවසාන තැන තමයි අපෝ අවලන වලකාවෙත් නැහැ. අපිත් එක්කන අවසාන තැන තමයි අපි බලන වලකාවට විතර ඒකෙන් ගන්න ඥාති සම්බන්ධකම් සහෝදර සම්බන්ධකම් අඩුම තරමේ එකම කඩියක්වත් අපිත් එක්කනවද? නෑ. ඊන අවසාන තැන තමයි අපි බලන දහවල් දානෙට පුංචි ස්වාමීන් වහන්සේලා මෙන්න මෙහෙම තමයි වැඩියේ. ඉතින් හරිම ලස්සන දසුණක්, ඒ වගේම හිත පිරෙන හිත සනසන. ඊට පස්සේ මේ අපේ අක්කලා එයලා ටික මේ මන්නේ. ඉතින් මම කිව්වේ මෙයාලට මම අනිවාර්යෙන් මගේ බ්ලොග් එකට මේ කොටස දානවා කියලා. ඊට පස්සේ මේ මම ඉතින් මමත් කිරි කෑවා. මම ආසම කෑවා. හැබැයි මට හොඳම නැති කෑවා. ඊට පස්සේ මේ බලන්නකො අපේ චූටි පුතුට වෙච්ච දේ. ඔන්න තනකොළේ ඉඳලා මගේ කකුල එල්ලුනේ. අන්න චූටි පුතු බයයි. ඉක්මනට කන්න. මේ වෙති අපේ දාන වැඩ ගොඩාක් දුරට ඉවරයි. දැන් හාමුදුරන් දාන වළඳලා වැඩියා. ඊට පස්සේ අපි දානේ කාලා දැන් ඉතින් ආයෙත් අපි ගෙවල් වල යන්න තියෙන්නේ. හැබැයි මේ අපි එකන් යනවා කියලා කිව්ව දියැල්ල බලන්න. අපි බලමු යන්න පුළුවන් වේද කියලා. එහෙම පුළුවන් වුණොත් ඉතින් මං යාළුවොත් එක්කන් යන්න. Stay tuned. මේ තියෙන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ආවාසකේ. ඊට පස්සේ එතනින් උඩට අපිට තියෙනවා පුංචි ලෝකාන්තය කියලා තැනකට යන්න. ඉතින් මේ ලස්සන තැනත් බලලම යන්න කියලා අපි කට්ටියම දානේ දීපු මහන්සියයි රැහැරන් හිටපු මහන්සියයි පැත්තකින් තියලා මේ පුංචි ලෝකාන්තය බලන්න යන්න මේ ලස්සන කන්ද තරණය කරා. මේ බලන්නකො හරිම ලස්සනයි වටේට. ලස්සනට මෙතනට ගියාට පස්සේ සම්පූර්ණ ටවුන් එකම පේනවා. හරිම ලස්සනයි බලාකුළු. ඒත් එක්කම අහසේ ඉන්නවා වගේ හරිම ලස්සන හුලඟකුත් එක්ක සීතලත් එක්ක මෙතන හරිම ලස්සනයි. සිරිපාද දෙනවද?